Hi guys, මේක මගේ පළවෙනි වීඩියෝ එක මගේ channel එකේ. ඉතින් මං අද උගලන්ව එක්කන් යන්න හදන්නේ ස්ටොක්හෝම් සිටි එකේ පොඩි රවුමක්. මම ඇත්තටම කරන්න යන්නේ සිටි ටුවර් එකක් නෙමෙයි. ඒත් මගේ වැඩවලට යන ගමන් මම හිතුවා මම vlog එකක් කරනවා කියලා. So I hope you guys will enjoy it. මම දැන් යන්න හදන්නේ මෙට්‍රෝ එකේ. ඇත්තටම මම ගොඩක් තැන්වලට යන්න යූස් කරන්නේ මෙට්‍රෝ එක. මොකද මම ඉන්න තැනට මෙට්‍රෝ ස්ටේෂන් එක ගොඩක් ළඟයි සහ ඒක ගොඩක් කන්වීනියන්ට්. අද මේ පල්ලෙහාට යන එක එස්කලේටර් එකක් කැඩිලා සෝ ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ දැන්. මේ එස්කලේටර් දෙකෙන් එකක් ගොඩක් වෙලාවට කැඩෙනවා. හැබැයි ඒගොල්ලෝ ඉක්මනට හදනවා. ඒ හින්දා අවුලක් නැහැ. Anyway අනවශ්‍ය තොරතුරක් ඇත්තරම මේ මෙට්‍රෝ ස්ටේෂන් එක ඩෙඩ් එන්ඩ් එකක්. ඒ කියන්නේ මෙතනින් එහාට මෙට්‍රෝ ස්ටේෂන් නැහැ. අනිත් පැත්තට තමයි සේරම ස්ටේෂන් තියෙන්නේ. ඒ හින්දා මෙතන ගොඩක් වෙලාවට මෙට්‍රෝ එකක් නවත්තලා තියෙනවා. මෙතන ඉඳන් මට සිටි සෙන්ටර් එකට මෙට්‍රෝ ස්ටේෂන් 4යි තියෙන්නේ. ඒ කියන්නේ මට එච්චර ලොකු දුරක් නැහැ සිටි සෙන්ටර් එකට. මම අද නම් බැස්සේ සිටි සෙන්ටර් එකෙන් නෙමෙයි ඊට කලින් ස්ටේෂන් එකේ. මේ ස්ටේෂන් එකේ තියෙන එස්කලේටර් එක ගොඩක් උසයි. ඕගලන්ට පේනවා ඇති මේකේ එන්ඩ් එක පේන්නේවත් නැහැ මෙතනට. මුල් දවස්වල නම් මට මේ මෙට්‍රෝ සීන් එක පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ මේක ටිකක් පැටලෙනවා වගේ කොහොමද කොහෙන්ද එන්නේ කොහෙන්ද යන්නේ මොන මෙට්‍රෝ එකද ගන්න කියලා. දැන් නම් පුරුදු වෙලා දැන් නම් මට ලේසිම විදිය මෙට්‍රෝ එක යූස් කරන එක. කොහොමත් ස්වීඩන් වල ස්ටොක්හෝම් වල ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට යූස් කරන්නේ මෙට්‍රෝ එක තමයි. මොකද ඒක තමයි ලේසිම සහ ඉක්මන්ම මෙතඩ් එක. මං යන්න තියෙන ෂොප් එක තව ටිකක් දුර තියෙන්නේ. ඒ හින්දා තව පොඩ්ඩක් දුර ඇවිදින්න තියෙනවා. මම යන්න තියෙන තැනට යන්න කලින් මම හිතුවා ඕගලන්ට මොකක් හරි දෙයක් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මේ යන තැන වීව් එකට මම ගොඩක් කැමතියි. ඒ හින්දා මං හිතුවා ඕගලන්ටත් ඒක පෙන්වන්න ඕනේ කියලා. හරි මෙතන තමයි මට ඕගලන්ට පෙන්වන්න ඕනුනේ. මෙතන වීව් එකට මං ගොඩක් කැමතියි. මෙතනට කියන්නේ කුන්ස් ගාතන් කියලා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ මං හිතන්නේ කිං ස්ට්‍රීට් කියන එක තමයි මීන් වෙන්නේ. මෙතන තියෙන වීව් එක ගොඩක්ම ලස්සන. හවස් වෙද්දි තමයි ලයිට්ස් එහෙම දැම්මා මං හිතනවා තවත් ලස්සනයි කියලා. මං දැන් ඉන්නේ උඩ ඉඳන් වීඩියෝ කරපු පල්ලෙහා ස්ට්‍රීට් එකේ. මෙන්න මේ මෙතන තියෙන බ්‍රිජ් එක උඩ ඉඳන් තමයි මම වීඩියෝ කරේ. ඇත්තටම ස්ටොක්හෝම් සිටි එක ඇතුළේ තියෙන මේ ස්ට්‍රීට් ගොඩක් ලස්සනයි. ඒගොල්ලන් පරණ බිල්ඩින් පරණ ආකිටෙක්චර් සේරම ඒ විදිහටම තියාගෙන ඉන්නවා. ඉතින් ඒක හින්දා මං හිතනවා සිටි එකට 아무තු යුනික් ලුක් එකක් තියෙනවා කියලා. මම මේ ස්ට්‍රීට් එකේ ඇවිදගෙන යනකොට මම දැක්කා මේ මොබයිල් ස්ටෝර් එක. ඉතින් මම හිතුවා පොඩ්ඩක් ඔළුව දාලා බලන්න ඕනේ කියලා. මට ඇත්තටම උමනාව තිබ්බේ මේ iPhone 17 Pro Max එක පොඩ්ඩක් බලන්න. මම ඇත්තටම මෙතන ගොඩක් වෙලා ඉන්දියා ෆෝන් චෙක් කර හැබැයි මට අමතක වුණා වීඩියෝ එකක් ගන්න. ඒත් අන්තිම මොහොතේ මම පොඩි ක්වික් වීඩියෝ එකක් ගත්තා. එතන Samsung සහ අනිත් බ්‍රෑන්ඩ් වල ෆෝන්ස් ලේටස්ට් මොඩල් තිබ්බා. හැබැයි මට වීඩියෝ කරගන්න අමතක වුණා. මං ආපහු මෙට්‍රෝ ස්ටේෂන් එකට යනවා. මොකද මට ග්‍රොසරි shopping කරන්න තියෙනවා. මට අවශ්‍ය බඩු වගේක් ගන්න. දැන් ඇත්තටම මිනිස්සු වැඩ ඇරිලා යන වෙලාවේ ඒ හින්දා ටික ටික crowded වෙගෙන ඉන්නේ. මම මෙතනින් මෙට්‍රෝ එකක් අරගෙන යන්න හදන්නේ ඉන්දියන් ග්‍රොසරි ෂොප් එකකට. ඔන්න දැන් මං එතනට ආවා. මං ඇත්තටම මෙතනට එන්නේ ගොඩක් වෙලාවට මට අවශ්‍ය ස්පයිසස් සහ ලංකාවේ කෑම හදද්දී මට ඕන කරන ග්‍රොසරිස් ගන්න. මෙතන ලංකාවේ ප්‍රොඩක්ට්ස් උත් තියෙනවා. හැබැයි ගොඩක්ම තියෙන්නේ ඉන්දියන් ප්‍රොඩක්ට්ස් තමයි. හැබැයි අපිට ඕන කරන ගොඩක් දේවල් මෙතනින් හොයාගන්න පුළුවන්. මෙහි තියෙන නෝමල් සුපර් මාකට් වල ලංකාවේ කෑම හදන්න ගන්න අවශ්‍ය බඩු ගන්න නැහැ. ඉතින් අත්‍යවශ්‍ය බඩු ගන්න මම ගොඩක් වෙලාවට මේකට එනවා. මේක තමයි මට තියෙන ළඟම ෂොප් එක. දැන් මං යන්න හදන්නේ නෝමල් සුපර් මාකට් එකකට. ලංකාවේ කෑම හදන්න ගන්න බඩු ඇරුණම මම අනිත් දේවල් සේරම ගන්නේ නෝමල් සුපර් මාකට් එකකින්. මේ සුපර් මාකට් එකට තමයි මම ගියේ. මට මේකේ නම් ඇත්තටම ඇතුලේ මුකුත් වීඩියෝ කරන්න බැරි වුණා. ෆයිනලි අද දවසට මගේ වැඩ ටික ඉවරයි. ඉතින් මම දැන් හදන්නේ ගෙදර යන්න. මගේ වැඩ ටික සේරම ඉවරයි.
මං හිතනවා ඔගොලම් මගේ වීඩියෝ එක එන්ජෝයි කරා කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි සෙට් වෙමු. Have a great day and thank you for watching.